සරණාගතයන් සම්බන්ධයෙන් 1951 ජිනීවා සම්මුතිය කියන්නේ මොකක්ද කියලා විනාඩි 2ක් ඇතුළත අපි සරල අදහසක් ගමු. ඔයාලා ඉතාලියේ ජීවත් වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් යුරෝපේ ඕන රටක ජීවත් වෙනවා නම් මේ වෙනකොට මේ ගැන අහලා තියන්න ඕනේ. 1951 ජිනීවා සම්මුතිය ගැන. 1951 ජූලි 28 වෙනිදා ස්විට්සර්ලන්තයේදී සම්මත කරගන්නවා ජිනීවා සම්මුතියට අදාළව එක්තරා ආටිකල් එකක්. ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ තමන්ගේ රටේ පීඩාවට ලක් වෙලා පලායන පුද්ගලයන්ට ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාව ලබා දීම. මේ සම්මුතියට අනුව සරණාගතයෙක් කියලා කියන්නේ තමන්ගේ රටේදී ආගම, ජාතිය, දේශපාලන අදහස් හා එහෙම නැත්නම් යම් සමාජ කණ්ඩායමකට අයත් වීම හින්දා පීඩාවට ලක් වෙයි කියලා සාධාරණ බියක් ඇති පුද්ගලයෙක්. ඒ හින්දා ඔහුට හෝ ඇයට තමන්ගේ මව් රටට යෑමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා හෝ තමන්ගේ මව් රටට යන්න කැමති නැති අයට. එහෙම තමයි සරණාගතයන් කියන වචනය නිර්වචනය කරලා තියෙන්නේ 1951 ජිනීවා සම්මුතියට අනුව. මේ සම්මුතියේ ඊටාම වැදගත් තීරණයක් තමයි අනතුරක් ඇති රටකට බලහත්කාරයෙන් කෙනෙක් නැවත හරවා යවන්න තහනම් වීම. එනම් යම්කිසි කෙනෙක්ගේ ජීවිතයට හෝ නිදහසට අවදානමක් තිබෙනවා නම් ඔහුව හෝ ඇයව ඒ රටට ආපසු යවන්න දැනට ඉන්න රටේ කිසිම බලධාරියෙකුට හැකියාවක් නැහැ. ඒක නීතියෙන් තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් ඒ රටට ගියාම තමන්ගේ ජීවිතේ අනතුරක් වෙනවා කියලා තියෙනවා නම් මේ සම්මුතිය හරහා මේ රටවල් බැඳිලා ඉන්නවා. ඒ පුද්ගලයා තමන්ගේ රටේ රඳවා ගන්න. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ මේක යම්කිසි අවස්ථාවක ඔහු ඔප්පු කරන්න ඕනේ තමන්ට මේ වගේ ගැටලු තියෙනවා. තමන්ගේ රටට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා. අන්න ඒකයි 1951 ජිනීවා සම්මුතියේ සරණාගතයන් ගැන තියෙන නිර්වචනය.